ඊයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා ඔබතුමාගෙන්ම එතුමාගේ පියාව නිදහස් කරගන්න. බලන්න මොකද වෙන්නේ කියලා. තාත්තලා පුතාලට. නෑ එහෙම පියා විතරක් නේ අම්මා නිදහස් වෙන්න ඇති මම කියන්නේ. හරිද? නෑ එතුමා එහෙම කියන්නේ මොකක්ද විශ්වාස කියන්නේ? බලන්න. බලන් ඉන්නකෝ. එයා ජීවත් වෙනවා මම ජීවත් වෙනවා. ඔබත් ජීවත් වෙනවා. මේ රට කළ තියෙන අපරාධ සමහර කියන්නේ ලැජ්ජයි. හරි. එයාද කතා කරන්නේ මහජනගේ ධනෙ කෝටි ප්‍රොපර්ටි කරන කොකම් කරලා. උතුරුමැද මහමැතිවරයා අධිකරණයට යොමු කරපු වෙලාවේදී නයන සමස්සින ඔහුගේ නීතිඥ කණ්ඩායම ඉල්ලා හිටියා ඔහුට ලිහිල් දඬුවමක් දෙන්න කියලා. ඒ වෙලාවේ අධිකරණයේ හිටපු විනිශ්චයකාරතුමා කිව්වා මේ වචන නොවුණා. පහුගිය කාලේ අපේ රටේ ජනතාව විශාල දුකටපත් වුණා. බෙහෙත් නැති වෙන තත්ත්වයකට. ජනතාව පීඩාවටපත් වුණා. මේ වාගේ ප්‍රතිඵල ඒ නිසා මේවට ලිහිල් දඬුවම් නෙවෙයි ලබා දී යුතු උපරිම දඬුවම දෙන්න ඕන කියලා ලක්ෂ 26ට අවුරුදු 16ක් කිරියයි. ඒක තමයි ඇත්ත. මේ රටේ කිසිදු පුරවැසියෙක් විඳින්න ඕන නැති වේදනාව දරන්න ඕන නැති පීඩාව දරුවා මේ ආර්ථික අපරාධ නිසා. ඒක පොලිම වල මිනිස්සු මැරුණා මොකක් නිසාද? පොලිම වල මිනිහෙක් මැරෙන්නේ එයා කරපු වැරද්දක් නෙමෙයි මේ පාලකයන් කරපු වැරද්ද. නිසා ඒකට